ඔයාලට බලනවා නේද මේ මොකද්ද මම අරගෙන ආවේ කියලා. දෙසැම්බර් මාසේ පහුවෙලා ජනවාරිත් ලබලා සති දෙකකුත් ගියාට පස්සේ හිතුවා හරි අපි දෙසැම්බර් නත්තල් ගහ හදපු විදිහ තමයි මං අද අරන් ආවේ. ඉතින් බලන් ඉන්න කොහොම චුට්ටක්. තේරෙනා නේද? ඔයාලා දැක්ක විදිහට ඇල්බීසියා කෝටු එකට සෙට් කරලා තමයි අපි නත්තල් ගහ මේ මගේ හදිසියේ ආපු අදහසක් අනුව හදන්න ගත්තේ. ඉතින් කෝටු දිග වෙනවා, ඇද වෙනවා. ඔය අකර තැබ්බි ගොඩකුත් එක්ක කොහොම හරි අපි ලස්සන නත්තල් ගහක් අපි හැමෝම එකතු වෙලා අන්තිමේට හදාගත්තා. හස්බන්ඩ්ලා මට කිව්වා ලබන අවුරුද්දේ අපි මේක යකඩින් ෆ්‍රේම් එක ගහලා තියාගමු. එතකොට ඇත්තටම කඩෙන් ගන්න ගහකට වඩා ගොඩාක් ලස්සනයි. පවුලේ හැමෝම එකතු වෙලා හදන්නේ. ගොඩාක් කල් තියාගන්න පුළුවන් කඩෙන් ගන්න ගහක් නම් අවුරුදු 2-3ක් තමයි උපරිම. කොලත් හැලිලා යනවා අපි කොච්චර පරිස්සම් කරත්. ඉතින් මේ සැරේ අපි මෙහෙම කෝටු ගහලා හැදුවේ මේ නත්තල් වැල් අපිට ගහ සම්පූර්ණයෙන්ම හදන්න වැල් 45ක් විතර ගියා. මුලින්ම අපි වැල් 20ක් ගෙනාවේ. මගේ පඬිතුකම මම හිතුවා වැල් 20ක් විතර ඇති වෙයි කියලා. ඉතින් බලන්නකෝ ඔය පේන ප්‍රමාණය තමයි වැල් 20කින් අපිට හදාගන්න පුළුවන් වුණේ. අනිත් එක ඔය නත්තල් ගහ අපිට හදලා ඉවර කරන්න දවස් 4-5ක් විතර ගියා. මොකද්ද මේ බලන්නකො අපේ දෝනිගේ සතුටින්දි පොඩි අයත් එක්ක එකතු වෙලා මේ සැරේ ඇත්තටම වෙනදටත් වඩා හරිම විනෝදෙන් අපිම හදපු ගහක්නේ. ඇත්තම කිව්වොත් මේ ඇතුලේ ගහ මගේ. පොඩි අය දෙන්න අපේ පරණ නත්තල් ගහක් තිබ්බා. ඒක කලින් අවුරුදු වල හදපු එකක්. ඒක එළිය ගවලනෙත් එක්ක පොඩි දෙන්නම තමයි ඒක හැදුවේ. මොකද මම හරි මාසයි මේ කොච්චර වයස වුණත් මේ නත්තල් ගහ හරියට ඩෙකොරේෂන් කරන ලස්සනට නත්තලට ගිය සරසන්න. ඉතින් මං ආසයිව මම්ම තාම කරනවට. ඉතින් ඔය බලන්නකෝ ඒ වැඩෙත් ඉවර කරලා අනිත් ලස්සන සැරසිරි ඒවා ටිකක් තිබ්බේ ඒවා ටිකක් බිත්තිවල එල්ලලා කොහොම හරි මහ රෑ වෙලා හරි හිමින් කොහොම හරි නත්තල් වෙද්දී මට පුළුවන් උපරිමයෙන්ම මම අපේ ගේ සරස ගත්තා. මම හැම අවුරුදු වලමත් ඒ විදිහටම කරනවා. කඩෙන් ගොඩක් ගත්තේ නෑ මෙදා සැරේ. තිබ්බ දේවල් මරගෙන අර බිත්තියේ තිබ්බ ඩෙකොරේෂන් ඒ තුන නම් ගත්තේ මම මෙදා සැරේ අලුතින්. ඒ තුන විතරයි ඇත්තටම අලුතින් ගත්තේ අමුතුවෙන්. ඉතින් බලන්නකෝ හෙට මෙහෙට කර කොහොම හරි මොකද මේ දවස්වල ඔෆිස් එකෙත් දෙසැම්බර් මාසේ අන්තිම වෙද්දී අපිට ගොඩාක් වැඩ. ඉතින් රෑ වෙලා තමයි දවස් ගාණක් මහසි වෙලා කොහොම හරි අපි ක්‍රිස්මස් වෙද්දී අපිට පුළුවන් උපරිමයට ලස්සනට ගේ සරස ගත්තා. ওই පේන සිල්වර් කලර් වැල් නම් කලින් තිබුණු ඒවා. කොළ පාට වැල් ටික තමයි අලුතින් ගෙනාවේ. ඉතින් ආපහු වැල් ඔය ගෙනල්ලා 40ක් වෙන්නත් අපිට සම්පූර්ණයෙන්ම ගහ ආවරණය කරගන්න බැරුව ගියා. ඉතින් මේ මං වලට කිව්වා නේද මට හරිම හදිස්සියේ ගහ සරස ගන්න. ඉතින් මම පොඩි දෙන්නත් ඔය වෙලාවේ ගොඩාක් නිදි. මං හිතන්නේ රෑ 11ත් පහු වෙලා ඔය කියන වෙලාව. ඉතින් මං ආසාවට ඔය තිබ්බ ලස්සන ක්‍රිස්මස් ඒ බෝල ටික එල්ලලා බැලුවා. මම හිතුවේ රෙඩ් ඇන්ඩ් සිල්වර් ඒ කලර් දෙකෙන් මෙදා සැරේ සරස ගන්න. ඉතින් රතු පාටයි සිල්වර් බෝල දාලා ඔය පේන්නේ මං හදිස්සියට හදාගත්තා. මේ සොරි එල්ලලා ඉවර කරගත්තා. ඊට පස්සේ දැන් ඔය දකින්නේ බල්බ් වැලක් එහෙම දාලා මට හිතේරුණා මේ බල්බ් වැලත් මදි හොඳටම ගහට එක වැල. මොකද ගහ ගොඩක් පළල වුණා. හස්බන්ඩ් ආපහු මට වැල් ටිකක් ගෙනල්ලා දුන්නා යට ආවරණය කරගන්න. ඉතින් ඔය පේන විදිහට තමයි අපි ලස්සනට මෙදා සැරේ අපේ ලස්සන නත්තල් ගහ හැදුවේ.